අම්මෝ මාර මහන්සි ෂෙඩ්ගේ වැඩ කරලා එපා වෙලා ඉන්නේ අයියෝ මේ නිලුම් කුල්ලෙන් එන වාහන වලට තෙල් ගහන්න ඕන ඉන්නේ බලු වැඩ වලට අර බස් එකේ මොකෙක්ගේ හරි අර කාගේ හරි එකක් මොකෙද්ද ඒකේ නිලුම් කුල්ලට යනවා කියලා මම මෙතන පාකින් කරලා ගියා අයියෝ බොස් නම් මෙතන පඩියක් නම් දෙන්නේ නෑ වගේ මෙච්චර මහන්සිලා වැඩ කරද්දි පොඩ වෙලා බලන්න ඕන ඒ 37යිනේ මම ඊයේ නයිට් එකේ හිටියා හිනාවට යන්න ඕනේ නයිට් එකේ 10ක් විතර එනෝනේ ඊයේ 9:37 ආව දැන් 10ක් එනවා 10ක් එනවා බොස් ඕ කියන්න බොස් මේ දැන් මගේ වෙලාව හරි 10ක් ගත වෙලා ඊයේ මම ආවේ 9:37ට දැන් 9:37යි වෙලාව දැන් පැයක් 10ක් ගිහිල්ලා තියෙන්නේ සර් යන්න පුළුවන්ද සර් මට දැන් දැන් යන්න පුළුවන් තව වාහනයක් දෙකක් කවිල්ලා ගහලා යන්න තව වාහනයකට විතර තෙල් ටිකක් ගහලා ඊට පස්සේ යන්න හරි සර් දැන් වාහනයක් ඇවිල්ලාද කොහෙද තියෙන්නේ ඒක මම තෙල් ගහන්නත් පොඩ බලමු වාහනයක් තියෙනවද නැද්ද එන වාහනයක් සර් ආයෙනම් වාහනේ නෑ වගේ ඕ එන යනෝකෝ එන සර් මම යනවා හරි දැන් යනවා මෙතන සතියක් හෙට කළා නයිට් එකේ තල්ටි අඩුම ගානේ 5000ක් අඩුම ගානේ 1000ක්වත් දුන්නේ මං කන උදව් වලට මත්තනින් පයින්න ඕන තව පොඩ්ඩින් වෙන තැනකින් ප්ලේස් එකකින් පයින්න හොඳට බලන්න කවුරුවත් නෑ යම් නිලුම් කුල්ලට යන්න ඕන අප්පා පොඩ්ඩක් බලන්න ඕන චුට්ටක් නිදහස් කරලා ගන්න ඕන මගේ මේව ටික පිටිපස්ස පොඩ්ඩ අඩු අන්න පස්සේ බලමු ගිහිල්ලා මේ මෙහෙම බස් එකක් දාලා තිබ්බේ නෑනේ මන් දැකලාත් නෑනේ මෙතන ඕපන් කරන්න දෙන්නෙත් නෑ අපි පොලිස් මාමා කෙනෙක්ගෙන් අහලා බලමු ඕ අපි යන්කෝ මෙතන බස් එකක් දාලා ගියා සර් ඕ කියන්න පුතේ අතන මේ බස් එකක් ගහලා තියෙනවා අතන බස් එකක් ගහලා තියෙනවා ඒක මට ගන්න පුළුවන් වේද සර් කවුලක් නැද්ද කවුරු හරි සර්ට කියලාද ඒක දාලා ගියේ ඒ කියන්නේ කවුරුවත් ඒක අයිතිකාරයෙක් නැද්ද නෑ පුතේ ඒකේ කවුරුවත් නෑ කිව්වා මට ඒ අයිතිකාරයාගේ බස් එක එයාට වැඩක් නෑ කිව්වා මේ බස් එක තව අලුතෙන් බස් එකක් ගන්නවා කිව්වා ඒකින්ද ඔයාට මේක ගන්න පුළුවන් ඇත්තටම ගන්න පුළුවන් සර් අවුලක් නෑ පුතේ මම ඒ අයිතිකාරයාට කියන්නම් මෙයා මේ එක්කෙනෙක් ඇවිල්ලා බස් එක ගන්නවා කියලා හරි දැන් මම යන්නද සර් බස් එක ගන්න ඕ පුතේ දැන් ගිහිල්ලා ඔයා ගන්න හරි සර් මම thank you හරි පුතේ ඒක ගණන් ගන්න එපා අපි කොහොමත් හැම ළමයෙක්ටම උදව් කරනවා යන්න ඉක්මනට බස් එක තියෙනවා වේලන් බස් එක හොඳට ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඕන කට්ටියන්ට කියලා හොඳයි දැන් ගෙදර කට්ටියන්ට නොකියනවාද මේක මං ගත්තා කියලා කියනවා මට මේ හම්බෙච්ච සල්ලි වල අප්ඩේට් පාරක් නම් ගහන්න වෙයි වගේ මේ බස් එකට සයිඩ් කණ්ණාඩිය නම් මේ හොඳයි සේවම ගලවලා අපි ඒකට ගිහිල්ලා බලමු ටයියා බස් එක සුපිරි අපිට බලමු මොකද
කොහොමද කියලා බස් එක LED බල්බ් තියෙනවද දන්නේ නැහැ. තියෙනවා. ඒකත් සිග්නල් ලයිට් නුත් වැඩ ස්ටාර්ට් කරලා බලමු. ආයි ස්ටාර්ට් කරන්න ඕන වගේ. මේ පාර නම් හරි ගියා. පොඩ්ඩක් ඉස්සර නම් වෙනවා. බ්‍රේක් හොඳයි, ඇක්සලරේටර්ස් හොඳයි, ගියර් හොඳයි. යනවත් වෙලා අපි ගෙදර යමුකෝ ඉස්සෙල්ලා. ඊට ගිහින් කියන්න ඕන මේ අයිගේ පුතේ තියෙන සල්ලි ටික අරගෙන මේ කරන්න ඕන කියලා. අය ටිකක් මමයි පුස්තක කෝල්ලයක් දීලා කියනවා ආයි මං එන්නේ නැහැ කියලා. මේ හයර් වලින් නම් ආයි දුර ගිහිල්ලා හොයාගන්න පුළුවන්. කට්ටිය බලන්නත් දන්නේ බස් එක මොකද බස් එකක් ගෙනවා. හොඳයිද? අනේ පුතේ ඒක ලස්සනයිනේ බස් එක. ඔව් ඉතින් මං ලේලන් බස් එකක් ගෙනවා. දැන් මේක සුපිරි පාරවල් ටික ගහන්න ඕන මේ අප්ඩේට් එකක් ගහන්න ඕන මේ පේන්ට් එකක් ගහලා පොඩ්ඩක් මේවා ටිකක් කරන්න ඕන. පුතා මේක කොහොමද ගත්තේ? මම මේක අම්මේ ගත්තේ සල්ලි දීලා. මං අම්මට කිව්වේ නෑනේ මම සල්ලි දීලා මේ වගේ බස් එකක් ගන්නවා කියලා. ඉතින් මම මේකෙන් හරියට යන්න හිතුවා. හරිද? හොඳයිද අම්මේ? හරිය යන්නද? හැබැයි පුතේ ඉතින් හප්ප ගන්න නැතුව යන්න ඕන. හරි. මට හොඳට බර වාහන පුරුදුයිනේ. ලයිසන් එක තියෙනවනේ මට. මොන වාහනයක් පදින්නත් පුළුවන් නේ මට. අම්බෝ. අම්මේ මේ බස් එක කාගේද? අම්මේ අර බස් එක කාගේද? ඒ පුතේ අර කවුද මේ රත්න පුතාගේ බස් එකේ කිව්වා. එහෙමද? ඌත් අරගෙන බස් එකක්. ලේලන්ඩයා. එහෙනම් කොළඹින්ම හැඩේකා වෙන්න ඕන මම තමා. බලමුකෝ. පොඩ්ඩක් අප්ඩේටින් ගහන්න ඕන. හරි. යාසනකාවා මම හිතන්නේ. කන්නඩිය ගන්න. මෙන්න. හරි. ඊට පස්සේ කොඩියක් නෑ කොඩිය ඕනේ. එක green line දාගමු. හරි. දැන් තින් පාරට බස්සන්න ඕන. දැන්
කොහොම හරි මං ඇවිල්ලා කොහොම හරි කට්ටිය නම් නග කොහොම දැන් ඉතින් අත්මට පෙන්නන්න ඕන ඉතින් බස් එක කලින් මේ වැඩ කරේ එම හැම එකම නැග්ගේ ඉතින් ගේට් එකත් ඉවරයි මගේ ටික සර්රි උගේ ඉවරයි මම රත්නට කෑ ගහගෙන ඉන්න උන් පාරක් ගිහින් urusnya ini hari itu kita bakal ke yang masih itu tak nanti ketarahan ya hari munata basega munata මම බස් එක හැප්පුණාට කිසි කේසයක් වෙන්නේ නැති මේක ගාඩ් එක දාගත්ත නිසා හොඳයි ඒක නම් හොඳයි වාහනේ හැප්පුණා ගාඩ් එක දාලා තියෙනවා වාහනේ ඊට පස්සේ කුඩු වෙන්නේ නැහැ ඒවත් නෑ ආයෙත් දැන් මේ යන්න ලැස්තිලා දන්න ඇයි ස්ටේෂන් එකට උඩ බලමු මොකද වෙන්නේ කියලා අර ඉන්නේ රත්නයා කොහමද කතා බර ගාලා යංග නැති වෙලක් දන්නේ ඔයි රත්නයා දැන් සැපද කිව්වනේ ඔයගේ මේ කොළඹින්ම ලස්සන බස් එක මේ අරකේ කියලා පොඩ්ඩක් පිටිපස්ස හැරිලා බලන්න මේ මොකද්ද ලස්සනම බස් එක කියලා අන්න තෝමාව කොහොමරි පෙරදුවනේ හරි ඒක වැඩක් නෑ දැන් බලාගමු පස්සේ අනිකම් පාලයන් බලන් යන්න මම තෝගේ හයර් එකක් දැන් තමගේ බස් එකට දැන් මොකද්ද කියන්නේ දැන් සැපයිනේ මේක පාලයන් බලන් යන්න හොඳ වැඩි ඔයගේ මොන අඹුල්ලේ හොඳ හැකියක් විතර දැන් ඒක හොඳ වැඩි බලු වැඩවලට අයියෝ මං යනවා